හායි කොහොමද ඔයාලට සුබම සුබ ආදරණීය වාසනාවන්ත දවසක් කියලා ප්‍රාර්ථනා කරන්නම් මගේ ආදරණීයන් සියලුම දෙනාට. අද මං අරගෙන ආවේ අපිට හිටපු ගමන් උයන්න කම්මැලිකමක් හිතෙනවානේ. අන්න ඒ වගේ දවසට රසට කන්න හිතන ඕගොල්ලන් දඩි බිඩිය හදාගන්න පුළුවන් ඉක්මනින් ලේසියෙන්ම හදාගන්න පුළුවන් චිකන් කරි එකක් තමයි අද මං අරගෙන ආවේ. එහෙනම් ඉතින් බලමුකෝ අපි කොහොමද ඒක හැදුනේ කියලා. ඇතිලයක් ලිපේ තියලා මේකට තෙල් මේස හැඳි දෙකක් වගේ දාලා මේ ටික රත් වේගෙන එනකොට මේකට අබ ඇට ටිකක් දාලා ඒ ටිකත් පුපුරගෙන ඉද්දි කුරුඳු පොතු 3ක් විතර දාගන්නවා. මෙන්න මේකටම මම මිරිස් කුඩු තේ හැඳි 2මාරක් වගේ එකතු කරගන්නවා. මිරිස් කුඩු තේ හැඳි 2මාරක් එකතු කරගත්තට පස්සේ මේ ටික මම තෙලටම තමයි එකතු කරගන්නේ. වෙනදා වගේ චිකන් එක වෙනම සීසන් වෙන්න තියන්නේවත් කිසිම දෙයක් කරගන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට ඉක්මනට හදාගන්නනේ අපිට ඕන වෙන්නේ. මේකටම ගෙදර හදාගත්තු කරි පවුඩර් වලිනුත් තේ හැන්දක් එකතු කරගෙන මේ ටිකට ලුණු ටිකකුත් දාගන්නවා. ලුණු අපි චිකන් ගන්න ප්‍රමාණය අනුව අපේ රස පදමට ලුණු එකතු කරගන්න. අපිට පස්සේ මදි නම් එකතු කරගන්නත් පුළුවන් නිසා අපි දැන් තේ හැන්දි දෙකක් වගේ තමයි එකතු කරගන්නේ. ඉතින් මෙන්න මේ ටික හොඳට ටෙම්පරාදු වෙන්න හරිනවා අපි තෙලේ. මේ ටික ටෙම්පරාදු වේගෙන එනකොට මේකට මම පොඩි දෙයක් එකතු කරගන්නවා. ඒ තමයි චිකන් වලට අමතරව අල ගෙඩියක් හීනියට කපා ගන්නවා. සාමාන්‍ය තරමක අල ගෙඩියක් කපාගෙන ඊට කලින් මම එකතු කරගත්තා සුදු ලුණු, අමු ඉඟුරු සහ අමු මිරිස් පේස්ට් එකෙන් පොඩි ප්‍රමාණයක්. මෙන්න මේක කියන්න ඕනි. මෙන්න මේ ටික නිකම්ම අමු සුදු ලුණු නෙවෙයි මම ගත්තේ. ඔයාලට ගෑස් ලිපක් තියනවා නම් ගෑස් ලිපේ පොඩ්ඩක් සුදු ලුණු ගෙඩිය පොතු පිටින් රත් කරලා ගන්නත් පුළුවන්. අවන් එකක් තියෙනවා නම් එයා ෆ්‍රයි එකක් තියෙනවා නම් එහෙම කරන්නත් පුළුවන්. එහෙ කිසිම දෙයක් නැත්තම් දරලිපක් තියෙනවා නම් අඟුරු වල තියලා සුදු ලුණු ගෙඩිය ටිකක් තැම්බෙන්න ඇරලා පොත්තත් එක්කම සුදු ලුණු ගෙඩියයි අමු ඉඟුරු ටිකයි ඒ වගේම අම්මිරිස් කරලා දෙක තුනකුයි දාලා මේ ටික අඹර ගන්න ඕනි හොඳට. ඊට පස්සේ අපිට පුළුවන් සුදු ලුණු පොතු ටික අයින් කරන්න. අන්න ඒ විදිහට හදාගත්තු පේස්ට් එකෙන් චුට්ට ප්‍රමාණයක් තමයි මම අර අල ටික එකතු කරගන්න කලින් මම එකතු කරගත්තේ. ඉතින් දැන් මම එකතු කරගෙන තියෙන්නේ අර මම කියපු විදිහට පොඩිවට කපාගත්තු අල කෑලි ටික තමයි. ඒ ටිකත් හොඳින් තෙලේ ටෙම්පරාදු වෙන්න හරිනවා. ඊට පස්සේ මම එකතු කරගත්තා කහ කුඩු තේ හැඳි කාලක් විතර. ඊටත් පස්සේ මම එකතු කරගත්තේ මස් කරි පවුඩර් තේ හැඳි දෙකක් විතර. ඉතින් මෙන්න මේ ටික හොඳින් එකතු කරලා මේ ටික හොඳින් තෙලේ ටෙම්පරාදු කරගන්නවා. මේ ටික හොඳින් ටෙම්පරාදු කරගත්තට පස්සේ මම කුකුල් මස් අරගෙන තියෙන්නේ මෙන්න මේ ගානට කපලා ඒත් එක්කම සම සහිත කුකුල් මස් තමයි මම මෙතන අරගෙන තියෙන්නේ. මෙන්න මේ ටිකත් ටෙම්පරාදුවට එකතු කරගෙන හොඳට මම ටෙම්පරාදුවේ කවලම් කරගන්න. මේ වෙලාවේ ඔයාලට තියෙනවා නම් කරාඹු නැටි ඒ වගේම සේර කෑල්ලක් තලලා එකතු කරගන්නත් පුළුවන්. මම නම් එකතු කරගත්තේ නෑ. ඉතින් මෙන්න මේ විදිහට හොඳින් ටෙම්පරාදු කරගෙන ඉවර වෙලා මම මේකට එකතු කරගන්න හදන්නේ සාමාන්‍ය තරමක තක්කාලි ගෙඩි දෙකක් මම කපලා අරගත්තා. ඒ ටික කෑලි ටික ලොකු කෑලි වලට තමයි කපාගත්තේ. ඉතින් මෙන්න මේ ටිකත් මේ වෙලාවේ එකතු කරගන්නවා. ඕගොල්ලන්ට තියෙනවා නම් සෝයා සෝස්, ඔයස්ටර් සෝස්, තක්කාලි සෝස් තියෙනවා නම් එකතු කරගන්න පුළුවන්. හැබැයි දැන් මම ඒ කිසිම දෙයක් එකතු කරගත්තේ නැහැ. ඉතින් මම අර කියපු විදිහට හදාගත්ත ඉඟුරු සුදු ලුණු අම්මිරිස් පේස්ට් එක තමයි මේ. අන්න ඒ ටික තමයි මෙන්න මේකේ රසවත්ම ඉන්ග්‍රීඩියන්ට් එක. ඉතින් අන්න ඒ ටිකත් එකතු කරගෙන ඒ ටික මම තෙලෙන් චුට්ටයිනේ දැම්මේ. ඉතින් ඊට පස්සේ තක්කාලිත් එකතු කරගෙන මෙන්න මේ ඉඟුරු සුදු ලුණු අම්මිරිස් පේස්ට් එකත් එකතු කරගෙන තක්කාලි ටිකත් එක්කම ආයෙත් චිකන් කෑලි ටික හොඳින් තෙලේ ටෙම්පරාදු කරගන්නවා. මෙන්න මේ ටික හොඳින් ටෙම්පරාදු කරගත්තට පස්සේ මොනවාද එකතු කරගත්තේ මම. මේ ටික හොඳින් ටෙම්පරාදු කරගත්තට පස්සේ මම එකතු කරගන්නවා සුදු ලුණු ඉඟුරු අඹරගත්ත භාජනයේ තිබුණ ටිකට වතුර බොහොම පොඩ්ඩක් එකතු කරලා අන්න ඒ ටික එකතු කරගන්න.
තවත් විශේෂ දේ තමයි මෙන්න මේ වතුර ටික ඇරෙන්න මේ චිකන් කරි එකට මම කිසිම වතුර ප්‍රමාණයක් එකතු කරගන්නේ නැහැ. මෙන්න මේ ටිකෙන් විතරයි චිකන් එක මම උයාගන්නේ. ඒත් එක්කම හැම සහිත චිකන් ගත්තු නිසා ඒකෙන් හොඳට වතුනක් තුරනවා. ඒ වගේම මේක අඩු ගින්දරේ තමයි උයා ගන්නත් ඕන. තක්කාලිත් අපි දාගෙන තියෙන්නේ. ඉතින් වෙනම වතුර දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වෙනදා උයනවා වගේ. ඉතින් මේක වෙනම රසක් තියෙන නිසා ඒ විදිහට මම උයා ගන්න හදන්නේ. ඉතින් මේකටම අපිට සැර අවශ්‍ය ප්‍රමාණයට ගම්මිරිස් තේ හැන්දි දෙකක් වගේ මම එකතු කරගත්තා. තව සැර කන්න කැමති කෙනෙක් නම් තව එකතු කරගන්නත් පුළුවන්. නැත්නම් අඩු කරගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ගම්මිරිස් ටිකත් එකතු කරගත්තට පස්සේ මේ ටික හොඳින් ටෙම්පරාදු කරගන්න. ඉතින් මෙන්න මේ වෙලාවේදී හොඳ සුවඳකුත් එනවා. ලස්සන පාටක් එක්ක හොඳ සුවඳක් එනවා නම් චිකන් කරිය. ඉතින් ඒක කියන්න ඕනේ නෑනේ කොයිතරම් රසවත්ද කියලා. ඉතින් මෙන්න මේ විදිහට මේ ටික හොඳින් ටෙම්පරාදු කරගත්තට පස්සේ මම කරන්නේ අබ කුඩු තේ හැන්දක ප්‍රමාණයක් වගේ මම එකතු කරගන්නවා. අබ කුඩු තේ හැන්දක ප්‍රමාණයක් එකතු කරගෙන මේ වෙලාවේ තවත් මම එකතු කරගන්නවා මස් කරි තේ හැඳි භාගයක් වගේ. එහෙමත් නැත්නම් කරි පවුඩර් එකතු කරගත්තත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ දෙකම එකතු කරගෙන හොඳින් චිකන් කෑලි ටික ටෙම්පරාදුවේ හොඳට කවලම් කරගන්න ඕනි. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට චිකන් කෑලි ටික ඇතුලේ අතුරලා පියනකින් වහගන්න තමයි හදන්නේ. ඉතින් මේ විදිහට පියනකින් වහගෙන අඩු ගින්දරේ විනාඩි 7ක් 8ක් උයා ගන්නවා. අඩු ගින්දරේ විනාඩි 7ක් 8ක් උයාගෙන අපි බලමු විනාඩි 7කින් 8කින් විතර චිකන් එකේ තත්ත්වය කොහොමද කියලා. මෙන්න මේ විදිහට තමයි වතුර උනලා තියෙන්නේ. මං කලින් කිව්වා වගේ අර එකතු කරගත්තු සුදු ලුණු ඉඟුරු අඹරගත්ත පේස්ට් එක තියෙන භාජනයට වතුර ස්වල්පයක් දාලා එකතු කරගත්තට පස්සේ කිසිම වතුර ප්‍රමාණයක් එකතු කරගත්තේ නැහැ. හැබැයි මේක අඩිය අල්ලන්න එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. අඩිය අල්ලන්නෙත් නැහැ. ඒ වගේම හොඳින් තැම්බෙනවා. මෙන්න මේ විදිහට හොඳට කවලම් කරගත්තට පස්සේ මම මුලින්ම එකතු කරගත්තේ නෑනේ තෙලට කරපිංචා රම්පේ මොකුත්ම. ඉතින් මේ වෙලාවේ තමයි මම මේ ටික එකතු කරගන්නේ. මම කලින් වීඩියෝ වල කියලා තියෙනවා වගේ ඕගොල්ලන් කරපිංචා කුඩු එක හදාගෙන තියෙනවා නම් මේ වෙලාවේ එකතු කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට කරපිංචායි රම්පෙයි එකතු කරගෙන කවලම් කරගෙන හොඳට මේ ටික ආයෙත් පියනකින් වහලා විනාඩි 2-3ක් උයාගෙන ලිප ඕෆ් කරලා බීලුණු ගෙඩියක් 4ට වගේ කපාගෙන ලොකු කෑලි හිටින විදිහට මෙන්න මේකට එකතු කරගෙන ආපහු හොඳට ටෙම්පරාදු කරගෙන චිකන් එකේ රස්නෙම මේ ලුණු ටික තැම්බෙන්න දෙන්න ඕනි. ඉතින් ලුණු ටිකක් වැඩියෙන් එකතු කරගත්තට කමන්නේ. මේ වෙලාවේ ඔයා කැමති නම් මාළු මිරිස් ටිකක් එකතු කරගත්තත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ලොකු වෙලාවක් යන්නේ නැතුව උයන්න කම්මැලි දවසට රසවත් විදිහට උයාගත්ත චිකන් එකක් තමයි මේ අද මම අරගෙන ආවේ. ඉතින් දැන් මේක හදලා ඉවරයි. ඉතින් මෙන්න මේ විදිහට හදලා රසද කියලා කියන්නත් අනිවාර්යෙන් අමතක කරන්න එපා. ඒ වගේම මෙන්න මේකත් එක්කම හොඳට ලුණු වතුරේ පෙඟෙන්න දාව මිරිස් කරල් 2-3කුත් බෙදලා ගත්තා නම් වෙන කිසිම දෙයක් ඕන වෙන්නේ නැහනේ. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බ වෙනකන් ගිහින් එන්නම්. සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න. මම ටේරි.